මේ දිනවල හැමෝගෙම අවධානය යොමු වෙලා තියෙන්නේ රටම වෙලාගත් මහා ගම් වතුර ගැන. ඒ අතරතුර ඊටමත් කනගාටුදායක පුවතකුත් වාර්තා වනවා. ඒ ප්‍රවීණ ගායන වේදිනියක් මෙන්ම ගුවන් විදුලි නිවේදිකාවක් වන පුණ්‍යා කත්රිආරච්චි මහත්මියගේ අභාව ප්‍රාප්ත වීම. ජ්‍යෙෂ්ඨ නිවේදන ශිල්පිනියක් සහ ගායන ශිල්පිනියක් වූ පුණ්‍යා කත්රිආරච්චි මහත්මිය ගායනා කළ දැසවසා ගමි ඔබ නොපෙනෙන්නට ගීතයේ එදා මෙන්ම අදටත් ඉමහත් ජනප්‍රියත්වයක් දිනාගත් ගීතයක්. එතුමිය ගැයූ ගී අතර පෙර කිසි දවසක කිසියම් කෙනෙකුට ඔබ මා මුණ ගැසුණු අයුරු, සත්ගේ සතනිත, සෝමතිලක ජයමහා සමගින් ගැයූ දිනුවරමින් පසු එඩ්වඩ් ජයකොඩි සමගින් ගැයූ බකිනි ගහේ බකිනි මලින්, සේන වික්‍රමාරච්චි සමග ගැයූ සිතක සතුට නැලවෙන දීරැලි, SDS ජයසේකර සමග ගැයූ ලන්දේ පැණිමොර, එමෙන්ම දෙව්ලොව යනකම් වේදිකා නාට්‍ය ටයිටස් සී පෙරේරා සමග ගැයූ දිව්‍ය ලෝකයේ ළඟ යන ගීත ඉතාමත් ජනප්‍රිය ගීත වෙනවා. එවන් ගීත රසක් සිංහල ගීත කෙතට දායාද කළ පුණ්‍යා කත්රිආරච්චි මහත්මියට අපත් නිර්වාණ සුවයම ප්‍රාර්ථනා කරනවා.